අඟුලිමාල මහරහතන් වහන්සේ. අහිංසකනේ නම මුලින්ම. අහිංසක කුමාරයා කොසල් රජතුමාගේ පුරෝහිතගේ බිරිඳගේ කුසේ තමයි පිළිසිඳගත්තේ. ඒ පිළිසිඳ ගන්නා මොහොතේ දරුණු මිනිමරුවෙක් දරුණු සොරෙක් තමයි මේ කුස පිළිසිඳගත්තේ කියන එකට ලක්ෂණ පහළ වුණා. මුළු කොසල් රටේම අවියායුධ දිලිසුණා. කොසල් රජතුමා නිින්ද හිටියේ බයේ වෙවුලලා නැගි. ඊට පස්සේ ජ්‍යොතිෂ වේදීන්ගෙන් අහලා බැලුවට පස්සේ ඇත්ත කතාව කියනවා. ඔබගේම ප්‍රධාන පුරෝහිතගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳගෙන තියෙනවා. ඒ දරුවා අනාගතයේ ඔබේ කොසල් රටට අභියෝගයක් වෙනවා. සොරෙක් වෙනවා. දහස් ගාණක් මනුෂ්‍ය ඝාතනය කරන භයානක සොරෙක් වෙනවා කියලා කියනවා පේන කරුවන්. ඒ වෙලාවේ තාත්තා රජුට පාක්ෂිකව කියනවා අනේ රජතුමනි ඔබතුමාට කරදරයක් වෙනවා නම් අපි මේ දරුවා නැති කරමු. රටට විනාශයක් වෙනවා නම් අපි මේ දරුවා නැති කරමු. කොසල් රජතුමා කියනවා නැහැ පුරෝහිත අපි එහෙම කරන්න ඕනේ නැහැ. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. අපි මේ දරුවා විනාශ කරන්න නැතුව මේ දරුවට උප්පත්තිය දෙන්න අපි අවස්ථාවක් දෙමු. ඉතින් ඒ වෙලාවේ මහා දරුණු සොරෙක් තමයි මේ කුස පිළිසිඳගත්තේ කියන එක ඒ මත හිඳලා මේක මේ සමාජයකට රටකට බලපාන ප්‍රශ්නයක් කියලා අරගෙන ඒ අම්මගේ කුසෙන් ඒ දරුගැබ විනාශ කළා නම් අද අපිට අඟුලිමාල කියලා මහරහතන් වහන්සේ නමක් ගැන කතා කරන්න අහන්න ලැබෙන්නේ නැහැ.